හායි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අද මං ඔයාලව ලස්සන තැනකට එක්කගෙන යන්න තමයි ආවේ. හරියටම කිව්වොත් ඉතින් පින් අතේ වැඩකට. ඉතින් අපේ හස්බන්ඩ්ගේ අම්මා නැති වෙලා මේ අවුරුද්දට අවුරුදු 3ක් වෙනවා. ඉතින් අක්කයි අපි එකතු වෙලා හිතුවා අම්මා වෙනුවෙන් වැඩිහිටි නිවාසයකට දානයක් දෙන්න කියලා. ඉතින් අපි ඒකට තෝරගත්තේ වැයකට තියෙන සුජාතා වැඩිහිටි නිවාසය. අපි කතා කරගන්න යනකොට එතන හිටියේ පිරිස 40ක් වගේ. පස්සේ අර ඔයාලට මතක ඇති නිවුස් වලට පෙන්නුවා සෙනෙහසේ නවාතැනින් පිච්චුණා කියලා. ඉතින් අන්න එතන හිටපු කීප දෙනෙකුත් ඒ කියන්නේ 20ක් විතර වගේ පිරිසක් නැවත මේ නිවාසෙට ගෙනල්ලා තිබුණා. ඉතින් ඒ අයත් එක්ක කොහොම හරි 60කට ආසන්න ප්‍රමාණයක් වැඩ කරන අයත් එක්ක 65කට විතර වගේ ආසන්න ප්‍රමාණයක් එදා අපේ දවල් දාන වෙනුවෙන් හිටියා. ඔයාලා දැන් ඔය දකින්නේ අපි ගෙන ආපු කෑම වලින් ඉස්සලාම අපි බුද්ධ පූජාව අයින් කරනවා. එතන බුදු කුටියක් වගේ හදලා තියෙනවා. ඉතින් එතනට බුද්ධ පූජාව තැන්පත් කරන්න තමයි ඉස්සලාම ඒ දාණයෙන් බුද්ධ පූජාව කොටස අයින් කරලා පූජා කරන්න තමයි ඔය හදන්නේ. ඉතින් බුද්ධ පූජාව තැන්පත් කරලා එතන ගාත කියන්න පින් දෙන්න අම්මා කෙනෙක් වෙනම ඉන්නවා. ඉතින් ඒ අම්මා තමයි ගාත කියලා අපේ දානේ අරමුණ කියලා පින් දීලා මේ දේවල් කරන්නේ. ඉතින් ඒ ගෙනාපු කෑම වලින් මාළු උඹල කඩේ ඒ දේවල් දාපු කෑම ටික නැතුව අනිත් කෑම වලින් බුද්ධ පූජාව ওই විදිහට අපි හදාගත්තා. දැන් ඉතින් ඒක හැමෝටම අත ගස්සලා පූජා කරන්න තමයි මේ හදන්නේ. ඉතින් ගාත කියන්න බුද්ධ පූජාව තියන්න මේ දේවල් කරන්න තියෙන හින්දා අපි දාණය අරගෙන 11ට විතර වගේ නිවාසෙට යන්න ඕනේ. ඒ වෙලාවට තමයි අපිට එන්න කියලා තිබුණේ. ඒ වෙලාවට ගියාම ඉතින් අර ඉන්න අයට දානෙට කන්න වෙලාව ඇති 12 මාරනකොට ඒ අයට කන්න දෙන්න පුළුවන්. ඉතින් අපි මේ බුද්ධ පූජාව ගාත කියන දේවල් ඒවා ඉවර කරලා වැඩිහිටියෝ කිව්වට ඉතින් ගොඩක් වැඩිහිටි විශේෂ අවශ්‍යතා තියෙන අය තමයි ඉතින් ගොඩක් එතන හිටියේ. සමහරු ඉතින් රෝද පුටු වල හිටියා. ඉතින් ඒ වගේ සමහරුන්ට ඇවිද ගන්න බෑ, සමහරුන්ට නැගිට ගන්න බැරි අය එහෙම අය හිටියා. ඉතින් ගොඩක් අසරණ වෙච්ච අය ඉතින් එතන හිටියා. ඒ අයට ඉතින් මෙහෙම එක වේලක් හරි අපිට කන්න දෙන්න ලැබිච්ච එක ගැන අපි ඇත්තටම සතුටු වෙනවා. අම්මා හිටියානම් අම්මත් කැමති මේ වගේ තැන්වලට දානමාන දෙන්න. ඉතින් එයා ඉන්න කනුත් එයා ගොඩක් අයට උදව් කරා නැති බැරි අයට. ඉතින් ඒ හින්දා තමයි අපි හිතුවේ අම්මා ආස දෙයක් කරන්න ඕනේ කියලා වැඩිහිටි නිවාසයකට දානයක් දෙන්න. අද ඉතින් අම්මා අපිත් එක්ක නැහැ මේ දානෙ දෙන්න. ඉතින් එයා වෙනුවෙන් තමයි අපි අද මේ දානෙ දෙන්නේ. හැබැයි ඉතින් අම්මා නැති අඩුව අපිට මේ අවුරුදු 3ට හොඳට දැනුණා. ඉතින් අනේ මම දෙක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මගේ මම නුනත් ඉතින් හස්බන්ඩ්ගේ අම්මා එයා ඒ වුණාට අපි දෙන්න අතර කවදාවත් එහෙම ලොකු ප්‍රශ්න ඇති වෙලා නැහැ. ඉතින් පුංචි දේවල් වලට කතා බස් විහිම් වෙලා තියෙනවා. නමුත් මේ දේවල් ගොඩාක් දුර අපි දෙන්නම අරගෙන ගිහිල්ලා නැහැ. උදේට මොන හරි කතාවක් වුණත් අපි දවල් වෙද්දි හවස් වෙද්දි අපි දෙන්නම යාළුයි. ඉතින් ඒ වගේ හොඳ අම්මෙක් මට හම්බ වුණා. ඉතින් ඒ වගේම මමත් එයාට ආදරෙන් සැලකුවා කියලා මං හිතනවා ඉන්නකම්. ඉතින් තාමත් මං එයාට ඒ වගේම ආදරෙයි. ඉතින් කොහේ හරි නම් ඉතින් එයා අපි කරන කියන දේවල් දිහා බලාගෙන ඇති. ඉතින් එයාට දැනෙන්න අපි ලස්සනට ජීවත් වෙන එක තමයි ගොඩක් වටින්නේ. අක්කත් එක්ක සමගිව සතුටෙන් පෞලි ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව සමගින් ජීවත් වෙන්න පුළුවන් නම් එයාට දෙන ලොකුම සතුට තමයි ඒක. ඉතින් අදටත් අවුරුදු 20ක් විතර වෙනවා මම මේ පවුලට දැන් ඇවිල්ලා. ඉතින් අපි නෑනාත් එක්ක වුණත් එහෙම ප්‍රශ්න නැහැ. පුංචි දේවල් දේවල් වෙලා තියෙනවා. ඉතින් ඒ දේවල් ඉතින් ගොඩක් දුරට අපි ඒවා වෛරයක් බවට පත් කරගෙන ඒ දේවල් එක දිගට අරගෙන ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා අදටත් අපි දෙන්න අක්කයි නංගි වගේම ඉන්නවා. ඉතින් ඔයාලට ඔය පේන්නේ එතන ඉන්න වැඩ කරන බලාගන්න ඉන්න කෙනා 9 දෙනෙකුට එක බේසමකට කැම ටික බෙදා ගන්නවා. ඉතින් ඒගොල්ලන්ට කියන්නේ කවන්න ඕන. ඒ නිසා මේ 9 දෙනාටම හරියන්න එයා එකට බෙදාගෙන ගිහිල්ලා ඒ අනිමි කවන්නේ වෙන කෙනෙක් කවනවා මේ 9 දෙනාටම. ඉතින් අනිත් අයට මේ ඔතන ඔහොම බෙදලා අපි පිගන් වලට බෙදලා තියලා
වහලා දෙපාරකට තමයි ඉතින් කට්ටිය වාඩි කරවන්නේ. මොකද ඉඩ නැහැ. ඔක්කොම එකපාර වාඩි කරවන්න උතන. ඒ නිසා කොටසක් කාලි වරුණාට පස්සේ තමයි තව කොටසක් උතන වාඩි වෙන්නේ. ඔය ඔයාලට පේන්නේ ඔය කෑම තියන්න ඒගොල්ලෝ මේ මැද්ද හදලා තියෙන මේසයක් ටයිල් කරලා. ඉතින් ඔය එක කොටුවකට එක පිගාන ගානේ තියන්න කියලා තමයි මට කිව්වේ. ඉතින් අර අපේ අනිත් කට්ටිය කෑම ටික බෙද බෙද දුන්නා. මම ඔය කොටු වලට කෑම පිගාන ටික ලස්සනට ඉතින් පිළිවෙලට තියාගෙන ගියා. ඉතින් අපි බෙදාගත්තු කෑම පිගාන ටික ඔක්කොම ওই විදිහට ලස්සනට පිළිවෙලට තියලා වහලා කට්ටියකට ඒගොල්ලොම එක්කන් ආවා. ඒ කියන්නේ මුලින් කන්න දෙන්න ඕන අය ඉන්නවනේ. යාලා දන්නවනේ. ඉතින් එහෙම අයව මුලින්ම වාඩි කෙරෙව්වා. ඉතින් ඒ කට්ටියට වාඩි වුණාට පස්සේ කෑම දීලා අපි යාලට කෑමට පස්සේ දෙන්න ගෙනාවේ අයිස්ක්‍රීම්. ඉතින් අයිස්ක්‍රීම් දීලා එතකොට ඒගොල්ලන්ට ගෙනාපු තෑගිත් දීලා තමයි යාලා ඔතනින් නැගිටලා යවන්නේ. ඊට පස්සේ තමයි අනිත් කට්ටිය වාඩි වෙන්නේ. ඒ විදිහට තමයි ඉතින් එදා දානේ දෙන්න කට්ටිය වාඩි කෙරෙව්වේ. තව පිරිමි කට්ටියක් ඉන්නවා. දැන් ඔතන විතර නෙමෙයි තව පිටිපස්සේ තමයි පිරිමි කට්ටියකට කන්න තියෙන්නේ. ඉතින් ඔතන ඉන්නේ ගෑනු කට්ටිය විතරයි. ඔය ඉතින් පිගන් වලට බත් බෙදන්නේ එතන ඉන්නම කෙනෙක්. එයාලා දන්නවනේ ඉතින් ඒගොල්ලෝ කන ප්‍රමාණයෙන්. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ බත් එක බෙදලා දෙනවා පිගන් වලට. ඊට පස්සේ අපි හොදි මාළු දාගෙන එක තමයි අපි කරන්නේ. ඒත් ඉතින් ඔය සමහර අය නම් හරීම චුට්ටයි කන්නේ. ඕකෙනුත් ඉතුරු කරා සමහර අය ඔක්කොම කාපු අයත් හිටියා. සමහරු දෙපාර ඉල්ලගෙන කාපු අයත් හිටියා. අයිස්ක්‍රීම් එහෙමනම් එයාලා ගොඩක් ආසාවෙන් කනවා. ඉතින් අපි අයිස්ක්‍රීම් ගෙනලා කප් වලට දාලා දෙන්න තමයි හිතුවේ. නමුත් දැන් තව පිරිසක් එළියේ කන්න බලාගෙන ඉන්නවනේ, බඩගින්න ඉන්නවනේ. ඉතින් එයාලට බත් කන්න පරක් වෙනවා. අපි තව ටිකක් මෙයාලව පරක්කු කරොත්. ඉතින් ඒ නිසා එතන ඉන්න අය කිව්වා කෝන්ස් ගෙනලා කෝන්ස් වලට දාලා දෙන්න. එතකොට එයාලා කෝන් එක අරන් එළියට ගියාට පස්සේ අනිත් අයව කන්න වාඩි කරවන්න පුළුවන් කියලා. ඉතින් ඇත්ත ඒ බැලුවම ඊට පස්සේ අපිට අග්ගාල කෝන් පෙට්ටියකුත් ගෙනල්ලා මේ අයිස්ක්‍රීම් කෝන්ස් වලට දාලා දුන්නා. ඉතින් එයාලා ඒක හරි ආසාවෙන් කෑවා. සමහරුන්ට ඉතින් අපි කෝන්ස් ඉල්ලපු අයට දෙපාරක් දුන්නා. ඒත් ඉතින් එතන ඉන්න අය නම් කියනවා ඉතින් වැඩිපුර අයිස්ක්‍රීම් එහෙම දෙන්න එපා කියලා. මොකද අසනීපයක් වුණොත් එහෙම එක්කෙනෙකුට හැදුණොත් ඉතින් ඔක්කොටම හැදෙනවනේ. ඉතින් ඒක කරදරයි. ඉතින් එහෙම වුණාම ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ගොඩක් අයිස්ක්‍රීම් වගේ දේවල් දෙන්න එපා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඇත්ත. ඉතින් අපි එක්කෙනෙක් බලා ගන්නවා වගේ නෙමෙයි. එතන සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් එක්කෙනෙකුට අසනීපයක් වුණොත් හෙම්බිරිස්සාවක් හැදුණොත් ඒක ඔක්කොම අල්ලඩම යන්න පුළුවන්. ඉතින් ඒවා ඉතින් ඇත්ත. නමුත් ඉතින් අපි හැමෝටම වගේ දෙක වගේ දුන්නා. ඉතින් ඔය තියෙන්නේ ඔයාලා ඔය දකින්නේ අපි යාළ වෙනුවෙන් හදපු තෑගි. ඉතින් එතන ඉඳපු ගෑනු අයට අපි සැහැල්ලු නයිට් ගවුමක් වගේ එකක් දෙන්න තීරණය කළා. ඊට පස්සේ සරම් අඳින අයට සරම්, කොට කලිසම් අඳින අයට කොට කලිසම්. මේ විදිහට අපි 60කට විතර වගේ එහෙම ගත්තා. දැන් ඒවා අපි ඔය වෙනම බෑග් වල දාලා පැක් කරගෙන තියෙන්නේ. ඇත්තටම මම ওই ටික පැක් කරේ නැහැ. අක්කා තමයි ඒ ටික බ්‍රවුන් පේපර් බෑග් වල දාලා ඒගොල්ලන්ගේ ගෙදරදී ඒක හදාගෙන ඇවිල්ලා තිබුණේ. මම ඉතින් යත් එක ගියා ඔය රෙදි ගන්නකොට කරනකොට ගිහිල්ලා ඒගොල්ලෝ ගෙදරට ඒ රෙදි ගිහින් දාලා එහෙම කරලා ආවා. අපේ ගෙදරත් ඉතින් මේ දවස්වල ඔයාලා දන්නවනේ ඉතින් වැඩක් යනවා කියලා. අපි අලුත් ගේ හදන හින්දා ඉතින් පොඩ්ඩක් ඉතින් අපි එහෙට මෙහෙට යනවා බිසි. ඉතින් ඒ නිසා අක්කා කිව්වා යා ඒ ටික කරන්නම් කියලා. අපි දැන් දාන දෙන්න කලින් ඒගොල්ලෝ ගෙදරට ගිහිල්ලා ওই ටික ඔක්කොම ට්‍රිවිල් එකේ දාගෙන ආවේ. ට්‍රිවිල් දෙකේ තමයි ටික කෑම දාන් ආවා. එකක තෑගි දාන් ආවා. මේ ඔය ඔයාලට කියන්න ඔතනදී මේ අපි ඔය ඒ කෙනාට දෙනවා මේ සරම. ඊට පස්සේ යා කියනවා සරමක් එපා මේ කලිසමක් දෙන්න කියලා. ඊට පස්සේ ඉතින් අපි ඒ සරම අරගෙන කලිසමක් දෙනවා. අරගෙන කලිසම දුන්නාට පස්සේ කලිසම පළලා කියනවා යාට අපි දීලා තියෙන්නේ සායක්ලු. ඊට පස්සේ ඉතින් අපි සායවල් ගෙනිච්චේ නෑනේ ඇත්තටම. ඊට පස්සේ ඉතින් අර කොච්චර දැන් අපි එහෙම තේරුම් කරාට ඒගොල්ලන්ට තේරුම් ගන්න තරම් මනසක් නැහැනේ. ඊට පස්සේ අපි කොහොම හරි උතන ආපහු සරමක්ම දීලා මේ ෂේප් කරගත්තා.
ඉතින් එතන ඉන්න අය කිව්වේ කොහොමත් ඔයාලා ඕක දැන් ඒගොල්ලන්ට දුන්නට අපි ඕක එකතු කරගන්නවා. එකතු කරගෙන ඉවර වෙලා ඒගොල්ලන්ට උමනා වෙලාවට දෙනවා කියලා තමයි කිව්වේ. ඉතින් අපි ඉද්දදී මේගොල්ලන්ගේ පැකට්ස් වල නම් ගහලා මේ අරන් එකතු කරගත්තා. මොකද ඉතින් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ ඉතින් ඕක ගිහලා හැම තැන්වලම දානවා. එහෙමගේ හින්දා මේ එයාලා ඔක්කොමලා එක කබඩ් එකක තමයි දාලා තියෙන්නේ. ඉතින් දාලා මේගොල්ලන්ට ඒ හෝදන කරන වෙලාවට උමනා වෙලාවට එයදුන් දෙනවලු. එහෙම තමයි ඉතින් අපිට කිව්වේ. අපි ඉතින් අර එයාලගේ අතට දුන්නාම ඒක හරි සතුටුයිනේ. ඒ නිසා අපි හැමෝටම අතට දුන්න තෑග්ග. පස්සේ ඒ නිවාසේ කට්ටිය බලාගෙන ඉන්න කට්ටිය ඒව එයාලගෙන් යද්දි එකතු කරගත්ත නම ලියලා. ඉතින් ඔන්න බලන්නකො අයිස්ක්‍රීම් දාන්න ගිහිල්ලා මට වෙන වැඩේ. ඉතින් ඔය නිවාසේ තිබිච්ච අයිස්ක්‍රීම් කෝපයකින් තමයි මම අයිස්ක්‍රීම් දාන්න ගත්තේ. ඒක මේ කැඩිලා ළමයි වැඩ කරන්නේ නැහැ. අපි වගේම දානයක් දෙන්න ආපු මිනිස්සු වගේක් ඕක කඩලා ගිහින් තියෙන්නේ. මේ තේතර මේ මිනිස්සු කිව්වේ එහෙම. දැන් මම ඒක දාන්න බැලුවට දාන්න බෑ. නමුත් ඒක දාන්න පුළුවන් විදිහක් තියෙනවා. පස්සේ මම ඕක අල්ල ගන්නකොට ටිකක් ඉතින් පරක්කු වෙලා කොහොම හරි හැබැයි අයිස්ක්‍රීම් එක අතේ කෝන් එක අතේ තියාගෙන අපිට දාන්න බෑ. වෙන කෙනෙක් කෝන් එක අල්ලන් ඉන්න ඕන. ඊට පස්සේ මට දාන්න. ඉතින් අපි අයිස්ක්‍රීම් දාලා දුන්නා. ඉතින් අපි එළියේ ඇවිල්ලා ගන්න බැරි අයත් ඉන්නවානේ. රෝද පුටු වල ඉන්න කට්ටිය. ඉතින් ඒ කට්ටියගේ ළඟට අයිස්ක්‍රීම් ටික ගිහිල්ලා දුන්නා. ඉතින් ඔන්න ඔය විදිහට එදා දවසේ අපි අම්මා වෙනුවෙන් දුන්නු දාණය හරිම ලස්සනට අපි හිතන් හිටපු විදිහට පිළිවෙලට කරගන්න පුළුවන් වුණා. ඔයාලගේ අදහසත් ඉතින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් මම මේ ගිහිල්ලා එන්නයි හදන්නේ. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.